පුළුවන් ආකාරයට එක බලා ගන්න. දැන් සර් කිව්වනේ කාර්වල හදලා ආපහු ගමට යනවද නැත්නම් ගමම අයින් කරනවද? මුදල් අමාත්‍යාංශයේ ආපදා සහන අරමුදලටත් ගව්පේ හරහා දැන් පරිත්‍යාග සිදු කරන්න පුළුවන්. අනිසල පාවිනාශලා තියෙනවා. එළිවෙනකොට අපි දන්නේ මොනවද උනේ කියලා අපි කියලා අපි යන්න කිව්වම මොනවද කරන්නේ අනිවත් කරලා යනවා. නම් ජීවිතේ විතරයි. ඔව් මේ දරුවෝ ජීවිතේ විතරයි කියන්නේ. ආතික වලල නතර වෙච්ච පිස්සන් කියනවා මේ තැනට අපහසුයි. එතකොට ගම්වලට යන සියලු පාරවල් කැඩිලා දැන් අර ගලුනේ නෑ වැඩි පිළිමේ කාර්වල හදලා ආපහු ගමට යනවද නැත්නම් ගමම අයින් අපි නිවාස බලමු නිවාසයක් හදන්න දෙන්න හරි ඊටමත් දෙන්න හරි එතකන් අපි හිතුවේ මෙහෙම යන්න මෙන්න තැනක් නැත්නම් මෙතන ඉන්න පුළුවන් එහෙම නැත්නම් අපි හිතුවේ 25000ක දීමනාවක් දෙන්න කුලියට තැනකට යන්න තාවකාලික මාසයකට වගේ අපි ඉන්න දෙන්න ඊට පස්සේ ජීවත් වෙනත් අපි යම් මුදලක් දෙන්නම් ඒ කාලෙට ඒ කාලය තුලත් අපි කොහොම හරි වෙන ඉඩමක් තෝරලා ගෙයක් හදාගෙන එතෙන්ට යමු. ඕක නේද තමයි නේද? ඒක හොඳ නේද අපි කරන්න පුළුවන් එහෙම නේද? අපි ඒක බලන්න. අපි ඒක කරන්න. ආදී ආවෙත් ඒකට මාත් අපිටමත් එක්ක කතා කරන්නේ ගමේ නම් මොකද? වඩ දෙකක් ඔය මුළු ගමම අනාරක්ෂිතයි. එක ගෙදරකට ගෙවල් එකක් තිබ්බා කියලා පාර අවහිරයි නම් අර කවුලක් දෙකක් ඉඳලා වැඩක් ඔය පොඩි කාලෙන් දෙන්න ඕන. එතකන් අපි පොලිස් මොකද අපි දෙකපාරම ගෙවල් මවනවා වන්න බෑ නේද? ඉතින් හොයන්න ඕන හදන්න ඕන නේද? අපේ අර බලාපොරොත්තු වෙලා අපිට කාලයක් ඉස්සලා ඉන්න පුළුවන්. ටික කාලෙන මාස දෙකක් හරි තුනක් හරි කමන්නේ. සියලු දෙනාටම පුළුවන් ආකාරයට එක බලා ගන්න. දැන් සර් කිව්වනේ අනිවාර්යෙන් අපිට විශ්වාසයි සර් ගැන. අපි විශ්වාසයක් තියෙන ඉන්නවා අපිට කරන්න. අපිට කිසි දෙයක් අඩුපාඩු නැහැ කන්න බොන්න ඔක්කොම දෙනවා. සියලු දේ දෙනවා මේ. මෙතන ඉන්නකම් අපේ ඒවා සියලුම දේ ලැබෙනවා. නේ? සජේ සේකම මේගොල්ලෝ දෙවිවරු සර්. දෙවිවරු මේ. දෙවියන්ට වගේ කලකට ඔබතුමා කරන මේ මිටියට ඔබතුමාට බුදුසරණයි ඔබතුමාට. අනිවාර්යයෙන්